මියන්මාරයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් සිදු වූ මරණ ගණන දහස ඉක්මවා තිබේ. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු අඟවන්නේ එය දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවයි. මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙසය. හමුදා පාලනය හේතුවෙන් දැනටමත් මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින මියන්මාර වැසියන් භූකම්පනයත් සමග දැඩි පීඩනයට ලක්ව සිටින බව වාර්තා වේ. භූකම්පනයෙන් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයට දැඩි හානි සිදුව ඇත. එහි ගොඩනැගිලි රැසක් පොළොවට සමතලා වී තිබේ. මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වන විට නගරයේ ගොඩගැසී ඇති අතර තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරිගොස් ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් පසුකම්පන අවදානම හේතුවෙන් ඇතැම් පිරිසට ප්‍රතිකාර සිදු කෙරෙන්නේ රෝහල්වලින් පිටත තබාගෙනය. ඊයේ පස්වරුවේදී සිදු වූ ප්‍රධාන භූකම්පනයෙන් පසුව අද උදෑසන කාලය දක්වා මියන්මාරයට පසුකම්පන 14කින්ද බලපෑම් එල්ල වී ඇත. කෙසේවද මියන්මාරයේ පවතින දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් තොරතුරු යාවත්කාලීන වීම ප්‍රමාද වන අතර මුදා ගැනීමේ මෙහෙයුම්ද දැඩි අභියෝගකාරී වී ඇතැයි සඳහන් වේ. ඒ අනුව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරය වෙත ළඟා වී තිබේ. මෙම භූකම්පනයේ අපි කේන්ද්‍රය වූ මියන්මාරයේ සගයින් නගරයේ සිට කිලෝමීටර 10කටත් අධික දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී තිබුණි. ඒ හේතුවෙන් බැංකොක් නුවර ඉදිවෙමින් පැවති මහල් 30කින් යුතු රජයේ ගොඩනැගිල්ලක් කඩා වැටුණු අතර එහි කම්කරුවන් 100කට ආසන්න ප්‍රමාණයක් සුන්බුන් අතර සිර වූහ. කෙසේ නමුත් භූකම්පනයේ බලපෑමෙන් තායිලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇති මරණ ගණන 10කි. මෙම භූකම්පනයේ පසුකම්පන අවදානම මත බැංකොක් නුවර රෝහල්වල සිටි පිරිස්ද ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අතර වාරයේ ගැබිණි මමක් බැංකොක් නුවර වීථියකදී දරුවෙකුට ප්‍රසූත කර තිබේ. මේ අතර මියන්මාර භූකම්පනයේ චීනයේ නිරත දිග යුනාන් පළාතටද දැනී තිබේ. එමෙන්ම ඉන්දියාවේ කොල්කටා සහ මණිපූර් වෙතත් වියට්නාමයේ සහ බංග්ලාදේශයේ ඇතැම් පෙදෙස් වෙතත් භූකම්පනයේ බලපෑම් දැනී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.